ගයිස් මොකද වෙන්නේ මේ මම මොලි මාළු වගේක් ගෙනවද මේ ඔයගොල්ලෝ බලන ඇති මාළු ටැංකියක් හැදුවම මාළු ගේන වීඩියෝ එකක්වත් කරේ නැහැ මුකුත් කරේ නැහැ දෙනමයි කරනමයි කිව්වා විතරයි කියලා මම මෙතන අද මේ ගෙනාවා සුදු පාට මොලි දෙන්නේ ඔයගොල්ලෝ පේනවද දන්නේ මේ බෑග් එකේ ඉන්න මොලි දෙන්නේ තව මම ගෙදර ඉන්න මාළු වගේකුත් දැම්මා තා මෙතන සුදු පාට ගප්පි දෙන්නෙක් මෙතන එක්කෙනෙක් ඉන්න සුදු පාට ගප්පි එක්කෙනෙක් තව මෙතන ඉන්නවා ගප්පි එක්කෙනෙක් තව මේ ඉන්නවා මං ගෙන මොලි වගේක් මොලි කියන්නේ මං කලින් ගෙනල්ලා ගෙදර හිටපු මොලි වගේක් ඒගොල්ලෝගේ වරලා එහෙම හරි ලස්සනයි ඔයගොල්ලෝ මේගොල්ලෝගේ දාන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් ගිහිල්ලා බලන්න දැම්ම තව මම මේකට දැම්මා ඩෝගුරාමි ෆ්‍රීමේල් එක්කෙනෙක් ඒ ටික තමයි ඉතින් වෙනසක්කට කියලා කරේ මේගොල්ලොන්ට මං දැන් අද ෆීඩින් වීඩියෝ එකකුත් කරනවා ඒත් එක්කම මේ ටැංකියේ ඉන්න මාළුන්ට මේගොල්ලෝ ඇක්ටිමේට් කරන්න දාලා තියෙන්නේ දැන් මේ දැන් එන මාළු ටික ඒගොල්ලෝ ඇක්ටිමේට් වෙලා මේ ටැංකියට ටිකක් දාලා හුරු වුණාට පස්සේ ෆීඩින් කරන හැටිත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඒක නිසා මේක දිගටම බලන්න මේ ටැංකියේ ඉන්න මාළුන්ට මම වෙන විදිහකට ෆීඩින් කරන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ කැම දාන්න ඒගොල්ලෝ අනිත් මාළු වගේ නිකම්ම දාන්න නෙමෙයි. ඒගොල්ලෝ මේ හුරු වෙලා තියෙන දැන් දාන විදිහකට. ඒ විදිහට මම දාලා පෙන්නන්නම් මේ අද වීඩියෝ එකේ. කැම. දැන් මම මේගොල්ලෝ ඇක්ලිමේට් වෙන්න දාලා විනාඩි 15ක් විතර වෙනවා. මම කවරේ ලියාගත්තා උඩින්. දැන් මේගොල්ලෝ අර වතුර එක දාන්න එපයි. ඒ කියන්නේ පොඩ ටැංකියේ තියෙන වතුර වලින් අරන් දාන්න එපයි. නැත්තම් මේ පාට දැම්මම මාළු ස්ට්‍රෙස් වෙනවනේ. මම තමයි හරි විදියට ඇක්ලිමේට් කරගන්නේ. ඊට පස්සේ සමහරක් කට්ටිය මෙහෙම නිකම්ම තියලා විනාඩි 15කින් විතර දානවා. මෙහෙම ඊට ටැංකියෙන් විනාඩි 15ක් විතර විනාඩි 15ක් 30ක් විතර තියලා වතුර ටිකක් අරගෙන ටැංකියෙන් ඒ වතුර ටික දාන්න ඕනේ මේ ඒ මාළු ඉන්න කවරේට ඔක්කොම ටිකක් දාන්න ඕනේ මේ ඒ කියන්නේ තියෙන බෑග් එකේ ප්‍රමාණයට තමයි දාන්න ඕනේ මම මේකෙන් වතුර පොඩ්ඩක් දාගත්තා දැන් ආයි විනාඩි 15කින් ආයි ටිකක් දා ගන්න ඕනේ දැන් ආයි මම විනාඩි 15කින් වතුර දාගත්තා ඒ විදිහට දෙපාරක් තුන් පාරක් වගේම මේ වතුර දා ගන්න ඕනේ ඒ කියන්නේ මම අර කලින් කරපු විදිහට රිපීට් කරන්න ඕනේ ඒක දෙපාරක් හරි තුන් පාරක් වගේ කරනවා නම් වඩාත් හොඳයි. එහෙනම් මේවා කරද්දී මේ විනාඩි 15න් 15ට වගේ තමයි මේ වතුර දාන්නේ. දැන් අපි මේගොල්ලෝම ටැංකියට දාගමු. අපි මොන්ව මේ දාද්දි මේ තියෙන වතුර ගත් එක්ක දාන්නේ නැහැ. මොකද වතුර එකේ මොකක් හරි බැක්ටීරියා එකක් හරි තිබ්බොතින් ඒ කඩෙන් හම්බෙන වතුර එකේ මේ මාළු තියෙන වතුර එකේ බැක්ටීරියාවක් වගේ තිබ්බොතින් මේ ටැංකියේ ඉන්න මාළුන්ටත් බෝ වෙන නිසා මේ වතුර ටික පිටින්ම දාන්නේ නැහැ. ඒක නිසා අපි මේගොල්ලෝම ටිකක් මේ අයින් කරන්න ඕන. ඒ කියන්නේ වතුර ටික අයින් කරන්න ඕන. හරි දැන් ඔන්න මේ වගේ නෙට් එකකට දාගන්න ඕනේ. හරි. දැන් ඊට පස්සේ මේගොල්ලෝම අරන් දාගන්න ඕන ටැංකියට. හරි. මේ ඉන්නේ මාළු ටික. මෙතන එක්කෙනෙක් ඉන්නවා දෙන්න පොඩ්ඩක් කොනකට වගේ යනවා. දැන් අවුලක් නැහැ මෙහෙම දාද්දි. දැන් අලුත් මාළුන්ගේ පිළිගැනීම බලමු අනිත් අයත් එක්ක. වටේ යනවා තාම නම් කවුරුවත් එහෙම ලොකුවට මේ දැක්කේ නැහැ. අර එනවා. අර ගප්පි ජෝඩුව යනවා බලන්න කවුද මේ අලුත් කට්ටිය එහෙම කියලා බලන්න. මෙයා නම් පොඩ්ඩක් පොඩි තාම එයා මම බ්‍රීඩ් කරලා ගත්ත එක්කෙනෙක්. එයායි තව එක්කෙනෙකු විතරයි ඉතුරුනේ. දැන් නම් තව එක්කෙනෙක් අනිත් එක්කෙනා මරුණා. මේ දෙන්න බලමු. එයායි අර අනිත් ගප්පියයි තමයි බලන්න යන්නේ. අර ඩෝගුරාමියා ගාවටත් ගියා කට්ටිය. දැන් මේගොල්ලෝගේ මේ ෆීඩින් වීඩියෝ එක කරමු. දැන් මේගොල්ලන්ට මේ කැම දාන්න ඕනේ. එහෙනම් අපි දැන් මේගොල්ලන්ගේ කැම දාමු. මම මේගොල්ලන්ට කැම දාද්දි විශේෂ ක්‍රමයක් භාවිත කරනවායි කියලා කිව්වනේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මම ඒක කරන්නේ මොකද්ද කියලා.
දැන් මෙහෙම මම මේ මාළු කෑම එක අතට අරගෙන නිකම්ම මෙහෙම දාන්න නැතුව පොඩ්ඩක් මෙහෙම වතුර මේව කරනවා. එතකොට මේ අර මාළු දැන් පුරුදු වෙලා ඉන්න මං එතන දැම්මහම මේ කන්න එන්න. දැන් මේ මම කෑම දාන ටයිම් එක නෙවෙයි නිසා එච්චර මේ එකක් කරන්නේ නැහැ. උනාට අනිත් වෙලාවට නම් එනවා. දැන් අර වතුර හෙල්ලුණානේ දැන් ටික වෙලාවක් තිස්සේ. මොන දැන් කට්ටිය එක ටිකට එක උඩට එනවා. ලයිට් එක ටිකක් උසමදි නිසා එච්චර පේන්නේ නැහැ. කණු. කණු. අර දෙන්නත් එක්ක කණු. ඒ දෙන්නට තමයි ගොඩක්ම පුරුදු. ටැංකිය. ඒ දෙන්නනේ පරණ ඉඳන්ම හිටියේ. ටැංකිය හදපු දවසේ ඉඳලම. කණු කට්ටියත් එක්ක. ලයිට් එක හුරු නැති නිසා එච්චර මේ එන්නේ නැත්තේ. නැත්තම් මම මේක කලින් එහෙම ලයිට් එකක් දාන්නේ නැහැ මේකට. අද මේ වීඩියෝ එක කරන්න ඕන නිසා ලයිට් එක දැම්මේ. මම තව ටැංකිය වෙනසක් කරා. මම මේ මෙතන තිබ්බ ප්ලාන්ට් එක ගැලුවේ නැහැ. ඒක ගැලවිලා තිබ්බා. අන්න දැන් පොර කකා කනෝ කට්ටියත් එක්ක. දැන් තමයි කට්ටියම දැකලා තිබ්බේ. අපෝ තව ටිකක් දාමු එහෙනම්. එකපාරක් දැම්මට පස්සේ මෙහෙම කරලා ආයි දාන්න පුළුවන්. කනෝ කට්ටියත් එක්ක. හරි. ඔන්න එහෙනම් ෆීඩින් වීඩියෝ එකකුත් කරා. අද මේ අලුතෙන් මාළු දෙන්නෙකුත් ගෙන ආවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. බයි බයි හොඳින් ඉන්න එහෙනම්.